උඹට පොඩි කාලේ අපි සුරංගනා කතාවල අහලා තියෙනවනේ භූතයෝ හම්බෙනවනේ. අර ඇලඩින්ගේ පුදුම පහන. එහෙම නැත්නම් අර බෝතලේ බෝතලින් භූතය එන එක සෑහෙන ජනප්‍රියයි. ජනප්‍රිය. මචං මම ඕක නිකන් හිතලා තියෙන ඇත්තටම අපේ ලයිෆ් එකේ එහෙම එකක් වුණොත්. දැන් ඔබ හිතපන් මේ ඔන්න දැන් මම ඔඩියන්ස් එකටත් කියනවා මේක මූවමන්ට් එක ගන්න මේක ටික ඉමේජින් කරන්නකො එකපාරට. මේ දැන් භූතෙක් එනවා. දැන් මේ දැන් උඹලත් හිතපල්ලා. උඹත් හිතපන්. එළ උඹෙන් එකපාරට අහනවා මං උඹට මොනවා හරි වරයක් දෙනවා. එකයි. මොනවද ඉල්ලන්නේ? මචං භූතයෙක් නිකන් කිව්වොත් එහෙනම් උඹ නිකන් තප්පර 10ක් ඇතුළත ඉල්ලන්න ඕනේ වගේ එකක්. හරි අමාරුයි නේද? ඒ කියන්නේ මාර තණ්හාවක් ඇවිල්ලා. ඔව් කෝටි 10ක් විතර ඉල්ලනවා ඉතින්. ඔව් සෑම ඔව් ඒ වගේ කෝටි 10ක් ඉල්ල ඇති වෙයිද? ඊට පස්සේ වාදී කියලා හිතෙනවා ඉල්ලමු ඇනේ කෝටි 10 මම රාදේ කෝටි 10 හිතලා දිනවා මචං ඇත්තට මෙහෙම ඔපචුනිටි එකක් ආවොත් අපි කොච්චර කන්ෆියුස් වෙයිද කියලා. ඈ මොකද්ද ඉල්ලන්නේ? හරි දැන් නිකන් අර පහනට අත තියලා මෙහෙම පහනට අත තියලා කැමති දෙයක් ඉල්ලන්න වගේ වනේ කියන්නේ. ඔව්. ඉතින් දේශිම දේ පහන ඉල්ල ගන්න එක. එතන කැමති වෙලාවට අත තියලා ගත්තා කියන්නේ. එහෙම නැත්තම් ඇත්තට උඹගෙන් ඉල්ලුම් උඹ මොනවද ඉල්ලන්නේ? අම්මට සිට. එන කන්ෆියුස් වෙන එකක් නේද? කන්ෆියුස්. ඈ? සං කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් මේ හිතනේ වුණුත් හිතන්න පුළුවන්. මම නම් සල්ලි ගොඩක් ඉල්ලනවා. ගොඩක් ප්‍රශ්න ඒක තමයි මම හිතන්නේ පළවෙනියෙන්ම පොප් අප් වෙන එකනේ. ඒක. සල්ලි වලින් ඉතුරු ටික කරගත්තා. අපිට තියෙන අපි කියන මේ දැන් මේක බලන්නේ වුණා. මේක අනිවාර්යෙන් බලනවා කියන්නේ උඹලා ඔක්කොටම අපි වගේ සල්ලි ප්‍රශ්න තියෙන කෙනෙක්. සල්ලි තියෙන උන්ට මේවා බලන්න වෙලාවක් නැහැ. උන්ට වැඩ තියෙනවා. සල්ලි අම්ම කරන්නේ නැහැ. කරන්න දෙයක් නැති කාලකන්නිකම නෙමෙයි. අපි මේවා කරන්නේ අපේ නැති බැරිකමට තොපි මේවා බලන්නේ තොපේ නැති. ඒක ඇත්ත කතාවක්. ඇත්ත කතාවක් නැත්නම් මොකද ලෝකෙම නම් මිනිතුන් විනෝද වෙන්න මීට වැඩි එකම නැද්ද? සල්ලි දියනවා. මේ අපේ කුඩු කතා. උඹලා සල්ලි නෑ අපිට සල්ලි ප්‍රශ්න නෑ. තොපිට ඇත්තට මුන්ට හිතේ හරියට සල්ලි තිබුණා මේක බල බල ඉන්න. නේද? ඔව්. හරි. අපිට කල්පනා කරමු. මම හිතන්නේ එක්කම YouTube channel එකට බලන්නේ උන්ට බයිද. හරිද?